Hello explorers කොහොමද කට්ටිය හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් කාලෙකට පස්සේ තමයි අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් travel වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම ආසාවෙන් හිටියේ. අපිත් ආසාවෙන් හිටියේ. මේ අපි ඉන්නේ ජබිරු වල. අපි යනවා උබී රොක් ආර්ට්ස් බලන්න දැන්. උබී රොක් ආර්ට්ස් බලලා අපි යනවා කකඩු වලට ඊට පස්සේ. ඉතින් මේ vlog එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කකඩු වල තියෙන ලස්සනම places ටිකක්. ඉතින් vlog එකත් එක දිගටම ඉන්න. අපි දැන් මේ ඉන්නේ කාහිල් ක්‍රොසින් එක ගාව. කාහිල් ක්‍රොසින් එක කියලා කියන්නේ මාරම් ෆේමස් ක්‍රොසින් එකක් මෙහෙ තියෙන. මොකද ඒක ක්‍රොසින් එක කරද්දී වතුරෙන් කිඹුළු දෙපැත්ත ඉන්නවා. අද අපි එදිනම් කිඹුළු දෙපැත්තේ එතන ඒ හරිය හිටියේ නැතුණාට අපේ පිටිපස්සේ දැන් මෙතන ඉන්න අපි මෙතන කාහිල් ක්‍රොසින් එකේ එහා පැත්තේම තමයි ඉන්නේ. අනිත් එක ක්‍රොස් අපි මේක පළවෙනි පාර කරේ නේද? ඔව්. අනිත් එක ක්‍රොස් කරන්න මේ පාර ටයිඩ් එක කියන්නේ වතුරේ ප්‍රමාණය අඩු වෙනකන් ඉන්න ඕනේ. වතුර වැඩි වුණොත් එහෙම ක්‍රොස් කරන්නත් බෑ. මොකද රෙකමන්ඩ් කරන්නේ නැහැ. ක්‍රොස් කරන්න මොකද ගහගෙන යන්න පුළුවන්. අපි තේකක් බොමුද? තේක බිවන හොඳයි නේ. දැන් තේක බොමු. ඔයා බය ඉන්නේ පිටිපස්සේ බලන්න. බයයි. බය වෙන්න එපා. මෙච්චර උඩට එන්නේ නෑ. මෙච්චර උඩට ඒගොල්ලෝ එනවනම් මේ හරිය මඩ පාර තියෙනවා. කකඩු වලට ආවහම හරිම පරිස්සමෙන් තමයි වතුරට බහින්න ඕනේ. වතුරට බහින්න කියලා තියෙන තැන් වලට විතරක් වතුරට බහින්න. ඉතින් මේ වගේ තැන් වලට ආවම උනත් රිවර් බැංක් එක ගාවට යන්න හොඳ නෑ. ලිස්සලා යන්න පුළුවන්. මුලෙක් එහෙම ආවොත් එහෙම බඩු පැකට් වෙනවා. අපි වාහනේ වෙන්නේ මේ හරිය නැවතුණා. ඒකක් බීලා. Rainy days don't seem so wet. Stormy nights don't stay. From the moment that we met, you were the way. මේ පිටිපස්සෙන් තියෙන උබීර වල තියෙන රොක් ආර්ට්ස් මෙතනක් තියෙනවා. තව ඉස්සරහා අතන පටන් ගත්ත හැටි මෙතනක් තියෙනවා. මේ රොක් ආර්ට්ස් ගොඩක් වෙලාවට මේ වගේ ආරක්ෂා කරලා තියෙන්නේ වින්ඩ් එකෙන්, රේන් එකෙන්, එහෙම නැත්නම් අවුවට මේවා ඩැමේජ් වෙනවා. ඒක තාමත් ඩැමේජ් වෙයි යන ගමන් තියෙන. මොකද මේ කවර් කරලා නැහැ වැස්සෙන් ප්‍රොටෙක්ට් වෙන්න. නැචරල් තියෙන විදිහටම තියෙනවා. ටික ටික මැකි යනවා. ඉතින් තව අවුරුදු 100 200ක් ගියාට පස්සේ සමහර නැති වෙලාම යන්න පුළුවන්. මේවා හෙන්න පරණ රොක් ආර්ට්ස්. ඒ කියන්නේ මේ සිවිලයිසේෂන් එක සාමාන්‍යයෙන් අවුරුදු 65000ක් විතර පරණයි. ඕස්ට්‍රේලියාවේ අර ඇබෝජිනල් කියලා කියන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලන්ගේ ආර්ට්ස් තමයි මේ තියෙන්නේ. මේ සයිට් එක ෆේමස් ඒගොල්ලන්ගේ ආර්ට්ස් වලට. තව ඉස්සරහට තව සයිට් එකක් තියෙනවා ආර්ට්ස් තියෙන. අපි මේ පැත්තට ගිහලා බලමු. මාරම ලස්සන වොක් එකක් තියෙන්නේ මේ පැත්තේ මේ කන්ද උඩට ගියාම සන්සෙට් එකේම අය සුපිරි. අපි කොහොමද සන්සෙට් එකත් කැප්චර් කරන්න හිතාගෙන තමයි අපි කන්ද උඩට නගින්නේ. යන් මේ පැත්තට. මේ අපේ පිටිපස්සෙන් තවත් ආර්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේව නම් මාරම පරණ පාටයි. සීගිරි පිටිසුවම වගේ තමයි. හැබැයි ඊට වඩා ගොඩක් පරණයි. NT වලටම එන්න ඕනේ ඔයගොල්ලෝ මේ වගේ ආර්ට් වර්ක්ස් බලනවා නම්, ඒ කියන්නේ ඇබෝරිජිනල් ආර්ට්ස් බලනවා නම් NT වල තමයි වැඩිම හරියක් තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේ හිස්ටරි එක බලනවා නේද? ඔව්. ඉතින් හිස්ටරි එක මෙහෙ තමයි පරනවා මං හිතන්නේ. ඉතුරුලා තියෙන දේවල්. සාක්ෂි තියෙන්නේ. ඉතින් මේ පිටිපස්සේම තියෙන ආර්ට් වර්ක්ස් බලවම හොඳටම පේනවා. ඉතින් ඉස්සර කාලේ ගොඩක් ඒගොල්ලෝ මාළු අනම්මනම් ඒ වගේ තමයි ඇඳලා තියෙන්නේ. සත්තු ಜಾති තමයි ඇඳලා තියෙන්නේ. මිනිස්සු එහෙම අඩුයි. මිනිස්සුත් මම දැක්කා. ඔව්. දැක්ක මේ ඉන්න මිනිස්සු බුදියන් ඉන්න මිනිස්සු එක්ක තමයි. ඉතින් ඒ වගේ සීන් එකක් තියෙන්නේ. හරි ලස්සනයි. හරි නිදහස්. crowded නෑ. ඉරත් දැන් බහැගෙන එන්නේ. අපි යන් එනම් ගල මුදුනට. guys අපි උබී රොක් ආර්ට්ස් වල තියෙන සන්සෙට් එක බලන්න තමයි දැන් යන්නේ. මෙතන රොක් ආර්ට්ස් බලාගෙන උඩට එද්දි තියෙනවා ලොකු රොක් එකක්. ඒ රොක් එක උඩට ගියාම ලස්සන සන්සෙට් එකක් තියෙනවා. වෙට්ලන්ඩ් එකක්. ඔව් මේ පිටිපස්සෙන් තියෙන්නේ ඒ රොක් එක තමයි. දැන් අපි යන්නේ ගල තරණය කරන්න. ගල තරණය කරන්න? ඊුර තරණය කරන්න. එහෙමද කියන්නේ. හරි. යා. අර පැත්තෙන් ලස්සනට පේනවා අර. ඒ view එක තමයි තියෙන්නේ. මේ හරියට තියෙනවා රොක් ආර්ට්ස්. මේ තියෙන්නේ කට්ටිය බලන්නේ. තව රස්සෙත් තියෙනවා රොක් ආර්ට්ස්.
මෙදින ගයිස් ලස්සන සන්සෙට් එක අර පැත්තෙන් එනවා. වව්. මාරම ලස්සනයි. මාරම ගති. අර අත පිටිපස්සෙන් පේන කන්ද තියෙන්නේ ගල. එතන උඩට නගින්න පුළුවන්. මෙතන මාර ග්‍රීනි නේ උඩට නැග්ගාම. ඉස්සර කාලේ වැස්ස වෙලාවේ මෙහෙම තමයි ඉන්නේ නැත්තේ නේ. ඔය වෙලාවට. ඔව්. ඔයා මෙතන ඉන්නවද? මේ view එකක් දිහා බලාගෙන. ඔයා ආසයිද ඉන්න? කන්න දෙයක් නැහැ. යන් කොයි. ගයිස් මාරම ලස්සන සන්සෙට් එකක් තිබ්බේ එතනට. සුපර්බ් සන්සෙට් එකක්. දැන් නම් කලුර වැටිගෙන ඉන්නේ. අපි දැන් යනවා අපි ඊළඟට යන කැම් ග්‍රවුන්ඩ් එකට. ගොඩක් රෑවේ කැම් ග්‍රවුන්ඩ් එකට යද්දි නම් හැබැයි කැම් ග්‍රවුන්ඩ් එකට ගියාම නම් ඔයාලට මොකද පෙන්වන්න වෙන්නේ නැහැ. එච්චරම පිච් බ්ලැක් වෙනවා. අපි try එකක් දෙන්න. අපි රෙකෝඩ් කරත් ඔයගලන්ට පෙන්නන්න මොනවද කරන්න කියලා, මොනවද කන්නේ කියලා. දැන් වාහනේ ගාවට ඒ දැන් යන ගමන් ඉන්නේ. විනාඩි 10ක වගේ ගමනක් යන වාහනේ ළඟට. හොඳයි නේද? ඔව් දැන් මේ NT වල කොච්චර රස්නි වුණත් රැයට මේ කාලේ සීතලයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැනෙන සීතලක් තියෙනවා එකට. ගින්දරක් ගැහුවේ ඒකයි. සත්තු වෙන්නෙත් නැහැ, මදුරු වෙන්නෙත් නැහැ. රස්නිත් තියෙනවා. Good morning explorers. දැන් වෙලා උදේ 6යි කාලයි. ක්‍රූස් එකට යන්න රෙඩි වෙලා ඉන්නේ. යෙලෝවට ක්‍රූස් එකට යන්න බස් එකක් කරන් පොඩි කෝච්චි එකක් තියෙනවා. කෝච්චි එක අරගෙන තමයි යන්න ඕනේ ඩිපාර්ටින් පොයින්ට් එකට. දැන් අපි රෙඩි වෙලා ඉන්නේ එතනට යන්න. කට්ටි සෙට් වෙනවා ෂේප් එකේ. අපි කෝච්චි එකෙන් බැස්ස විතරයි. වෝක් එකක් තියෙනවා පොඩ්ඩක් කැලේ මැදින් වගේ. ක්‍රූස් එක ගාවට යන්න. දෙපැත්තෙන් වතුර තියෙන්නේ. ඒගොල්ලෝ කිව්වා මේ මඩ අස්සෙත් කිඹුල හැංගිලා ඉන්න පුළුවන් කියලා. පරිස්සමෙන් කියලා කිව්වා. අපි පරිස්සමෙන් යනවා. ඕහෝ අර දින්නේ බෝට් එක පිල්ලලා. This is water cruise. මෙන්න බලන්න දන්නේ. ආරගේ තව තියෙන ෆිල්ම් එක. වැඩි කට්ටිය සද්දයක් නෑ. අපිත් සද්ද නැතුව ඉන්නවා. ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මගුක් වෝටර්ෆෝල් එක ළඟට. මගේ පිටිපස්සෙන් තියෙන මගුක් වෝටර්ෆෝල් එක මාරම ලස්සනයි. හැබැයි මේ වෝටර්ෆෝල් එක මාර ඩීප්. මේ හරිය ඉඳලම ගැඹුරුයි. පැන්න එක තනින් ඉඳලම ගැඹුරුයි පට්ට ගති. ෆෝල් එකේ වතුර ක්‍රිස්ටල් ක්ලියර්. අඩියක් පේනවා නේ. මෙතන මාළු ඉන්නවා පේනවා පල්ලේ. ලොකු මාළු ඉන්නවා. සයිස් මාළුත් ඉන්නවා. අර පැත්තෙන් තමයි වෝටර්ෆෝල් එක තියෙන්නේ. අර ඈතත් මිනිස්සු ඉන්නවා පීනගෙන ගිහිල්ලා.
මෙතන දාලා යන්න දෙන්නේ නැහැ guys. මොකද එච්චරම වෝටර් මාරම ක්‍රිස්ටල් ක්ලියර් මාළුත් ඉන්නවා. අනිත් එක එච්චරම සුපිරිටම සීතලක් නැහැ. කාන්ට නිකන් ලාවට නිකන් හොඳ වෝම් එකට තියෙන වතුර. අවුවත් එක්ක සුපිරිටම තියෙනවා. දැන් අපි මෙතන ඉඳලා තව හැබැයි මේක එන වෝක් එක නම් පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් නිකන් වයසට ගියාම එන්න අමාරුයි. ඒ කියන්නේ නේද? නෑ මං කියන්නේ මෙතන ගොඩක් අය ඉන්නේ වයසට ගිහුවා. ඔව්. right? මෙතන කෙනෙක් ඊටවසල ඉස්සරහට යනවා. ඒගොල්ලෝ පොඩ්ඩක් අපේ නවණ්ඩාගේ ආවේ එහෙම යන්න හොඳ නැහැ මිනිස්සුන්ට. මට තව එකපාරක් බහැලා එන්න හිතනවා. එච්චරට ෂොක්. ඒ කියන්නේ ලොකු ඕක් එකක් තියෙනවා මෙතන ඉඳලා. ලොකු කියන්නේ කිලෝමීටරයක් වුණාට ගල් වලින් පැන එහෙම එන්න ඕනේ තියෙන්නේ. ඒක වර්ත් චුට්ටක් ගලා හිටියනම් හොඳයි කියලා හිතනවා. අපි හැබැයි මෙතන හිටියට අපි තවත් ලස්සන දෙනකට යනවා. ඔව්. එහෙනම් එතනදී නාමුනේ. ආයි නාමු එතන. ඔව්. එන අපි එතනට යන්නේ. ඔකට ඕනනම් ගිහලා ස්විම් එකක් දාලා එන්නක් ගන්න. එකපාර ගිහලා නේ. guys එනවා නම් four-wheel drive තමයි recommend කරන්නේ. two-wheel drive එන්න අමාරුයි. පාර නම් හරියට south way. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් four-wheel drive එකක් අනිවාර්යෙන්ම ගන්න. guys අපි දැන් ඉන්නේ ගන්ඩොම් camping site එකේ, camp ground එකේ. මගුක් ඉඳලා කිලෝමීටර් 86ක් විතර drive කරන් ආවා ගන්ඩොම් camping site එකට. අපි එද්දි දවල් වුණා. මේ නම් ගොඩක් කට්ටිය දැන් කැම්ප් කරනවා මේ වෙලාවෙත්. අපි ආපුම හැටි මේ අරන් ආවා ඩාවින් වලින් මේ අරන් ආවේ පොල් අරන් ඇවිල්ලා තියෙනවා. ගෙනාවේ තැමිරිකල හිටලා ගෙනල්ලා තියෙන පොල්. කුරුම්බා කියලා හිටලා ගෙනාවේ පොල් වෙලා තියෙන්නේ අවුලන්නේ. මේ හොඳ යොදේකුත් තියෙනවා. මේ වෙලාවට මරු මේ හීට් එකත් එක්ක මරු රැයට සීතල වුණාට දවල්ට හොඳ රස්නයක් තියෙනවා. දැන් 33 34 වගේ යන්නේ රස්නේ. ඒකින්ද කුරුම්බ එක බොන එක මරු මේ වෙලාවට. සුපිරි. ටොමැටෝ පේස්ට් එක හදන්න ටොමැටෝ දාලා. ඉතින් දීගන් දාලා. කන්න යන්නේ. අපි ඇවිදන් යනවා ෆෝල්ස් එකට යන්න අර කන්ද උඩට නගින්න ඕනේ. විනාඩි 30ක නැගිල්ලක් තියෙන්නේ. ලේසි නෑ. මෙතනින් බැලුවාම නම් තනි කෙලින් උඩ වගේ තියෙන්නේ. සිරිපාති නගිනා වගේ තමයි අර. අම්මා මෙන්න පටන් ගන්න. තියෙන්නේ විනාඩි 20ක් නැග්ගට පස්සේ තියෙන view එක. මේ ඉන්නේ අපි ඉන්නේ කැම්ප් ග්‍රවුන්ඩ් එක. අපේ වාහනේ කොහෙන් හරි යති. පේන්නේ නැහැ මෙතනට. තා පොඩ්ඩයි තියෙන්නේ. ස්ටෙප්ස් තියෙන්නේ උඩම සෙට් එකේ විතරයි. ඒ ගල් ටික නගින්න තමයි අමාරු. මේක නැචරල් රොක් පූල් එකක්. අනිත් එක මේ ගන්ඩ්ලම් ෆෝල්ස් අවුරුදු 4ක් තිස්සේ වහලා තිබ්බේ. මේ අවුරුදු තමයි ඕපන් කරේ ආපහු මිනිස්සුන්ට එන්න. ඒකින්ද මේක ලොකු chance එකක් අපිටත් මේ අවුරුද්දෙම මේක බලන්න එන්න පුළුවන් වෙච්ච එක. ගන්ඩොම් අපර් පූල්ස් වල view එක superb. අර ඈතින් කෙලින්ම කඳු නෑ මේ වැඩිය ෆ්ලැට් පොළවයි ග්‍රීනි පොළවයි. ඔය ඈතින් කඳු සෙට් එකක් පේනවා මාර ගති. මේ හයිට් එක නම් මාරවත්. එනකොට මම ඇත්තටම හඳ ගිහලා පාවෙලා ඒ වගේ මාරම ලස්සන සන්සෙට් එකක් තියෙනවා එන්න කොහොමද? wow guys ඔයගොල්ලෝ දන්නා මේ ගෙඩි జాති මොකක්ද කියලා. ඔයගොල්ලෝ නම් කියන්නේ මේ ගහට අකුණක් ගහලා වගේ ඉන්නේ. guys thank you very much video ඉවරනකම් බලුවට. මේක නම් මාරම එක්ස්පීරියන්ස් එකක්. අන්තිමට අපි ගන්ඩොම් රොක් පූල්ස් උඩට ආපු එක අපර් පූල්ස් වලට ආපු එක මාරම එක්ස්පීරියන්ස් එකක්. අපිට හෙට සන්රයිස් එකකට එන්න තියෙනවා නම්
ෂෝක් මෙතන. ඔව්. ඒත් අපි අද මේ ගෙදර යනවා කියලා ඩිසයිඩ් කරා. නේද? ඔව් අපි හිතුවා ගෙදර යනවා කියලා අද. දැන් මෙහෙම අපි කැම්ප් සයිට් එකට ගිහිල්ලා අපේ අනිත් එක අපිට කියන්න බැරුණා. අපි මෙහෙ ඉන්නකොට මේ කැම්ප් සයිට් වලට ඔන්ලයින් ගෙවන්න බෑ. කෑෂ් අරගෙන එන්න ඕනේ. ඔව්. කෑෂ් විතරයි මෙතන ඇක්සෙප්ට් කරන්නේ. ඔව් ඊට පස්සේ මෙතන එන්වලොප් එකක් තියෙනවා. එන්වලොප් එකට කෑෂ් දාලා ඒ කියන්නේ දෙන්නෙක් නම් ඩොලර්ස් 15ක් වගේ. ඔව්. කවුරුත් දෙන්නේ නැහැ කලෙක්ට් කරන්න. අපි තමයි ඒක මේ අපිම දාන්න ඕනේ කියලා. ගයිස් ඉතින් අපි කකඩ වලින් යන්න හදන්නේ. අපි රෑ තමයි ඩ්‍රයිව් කරන්නේ. ඉතින් අපි කාටවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ රෑට ඩ්‍රයිව් කරන්න කියලා මේ වගේ. මොකද ඕස්ට්‍රේලියාවේ කොහේ හිටියත් රෑට ඩ්‍රයිව් කරන එක සේෆ් නැහැ. සත්තු පයින්නවා. දැන් අපි අදිත් සත්තු පැන්න. හරක් සෙට් එකක් පැන්නා. ඉතින් අපි ගොඩක් ස්පීඩ් එකකින් යන්නේ නැහැ. අපි පැය 3මාරක් යනවා නම් අපි පැය 4ක් අරගෙන තමයි මේ ඩ්‍රයිව් එක කරන්නේ. ඔව්. මොකද කැලෑ පැත්තෙන් යනකොට අපි ස්පීඩ් යන්නේ නැහැ. අනිවාර්යයෙන්. සත්තු ගැනත් හිතන්න ඕනේ. ඒකෙන්ම ඒකින්ද සත්තු ගැන හිතන්නත් ඕනේ අපි ගැන හිතන්නත් ඕනේ. ඒකින්ද ඩ්‍රයිව් කරන්න එපා. අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔව්. මට තව දවස් දෙකකින් ආයිමත් බ්‍රිස්බන් වලට ෆ්ලයිට් එක තියෙනවා. ඒකින්ද තමයි අපි හිතුවේ කමන්නේ කො අපි යනවා. නැත්නම් අපි මාසයි ගන්ලුම් ගන්ලම් සයිට් එකේ සයිට් එකට. ඔව්. ඒකේ ඔක්කොම ෆැසිලිටිස් තියෙනවා. හරිම ක්ලීන්. අනිත් එක ඉන්න කට්ටිය දැක්කම අපිට ඉන්නමයි හිතෙන්නේ. ඔව්. පස්සේ අපි හිතුණා නෑ කමන්නේ. ඉතින් මෙයාට යන්නත් ඕනේ හින්දා අපි හිතුවා අපි අද ගිහලා පොඩ රෙස්ට් කරලා අතර සොහන්ටත් නිදහසේ යන්න පුළුවන් ට්‍රැවල් කරන්න පුළුවන්. ඒකෙන් හිතුවා අද රෑ අපි යනවා කියලා ඉතින්. ඒකින්ද අපි කැම්පින් සයිට් එකට ගෙව්වේ නෑ. ගෙව්වේ. නේ? ඉතින් කැම්පින් සයිට් එකට ගෙව්වේ නැත්තේ මේ අපි නෑ ගෙව්වේ නෑ. අද ඕවර්නයිට් අපි හිටියේ නෑනේ. Overnight කලින් හිටියේ නෑ. විතර අපි ගෙව්වේ. මේකට ගෙව්වේ නෑ. බ්‍රිස්බන් වල රෙන්ට් එකක් ගෙවනා, ඩාවින් වල රෙන්ට් එකක් ගෙවනා. ඔව්. ඒකින්ද මේක ගෙව්වේ නෑ. අපි ආයෙමත් කැම්ප් කරන්න පටන් ගන්නවා මේබි තවස් දෙක කිව්වනේ. ඔව් මාස් දෙක. එතකන් ඔයගොල්ලන්ට බ්‍රිස්බන් වල ලස්සන vlogs එකක් බලා ගන්න පුළුවන්. මොකද මම NT වලට ටික කාලෙකට එන්නේ නෑ. සුනාලා තමයි බ්‍රිස්බන් වලට එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බ්‍රිස්බන් vlogs ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් කියන්න ගෝල්ඩ් කෝස්ට් වල ලස්සන තැන් බලන්න ආස නම් මොකද මම ප්ලෑන් කරගෙන ඉන්නවා පර්සනලි මට එතනට යන්න ආසයි. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයගොල්ලන්ට කැමති නම්. ඉතින් guys thank you very much වීඩියෝ එක බලුවට. ඔයගොල්ලෝ channel එකට අලුත් නම් channel එක subscribe කරලා තියන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබන්න. bye. මෙන්න කකඩු sign එක තියෙනවා. Yes. Entrance sign එක. කකඩු thank you very much. We'll see you soon. කැමරා එකත් බරයි වත් බරයි.